සුබ දවසක්. අද අපි 2026 වර්ෂයේ කන්‍යා ලග්න ඔබට කෙසේ වේවිදයි සලකා බලමු. පළමුවෙන්ම ඔබේ ආදායම් මාර්ග ගැන සලකා බැලීමේදී ඉතා යහපත් බව පෙනේ. ඔබේ රැකියා මාර්ගවලට බොහෝ සුබදායක බවක් පෙන්වයි. මෙතෙක් කල රැකියාවෙන් ඔබ බලාපොරොත්තු දෙන්න ලැබුණේ නම් 2026 වර්ෂයේ ඔබ රැකියාවෙන් බලාපොරොත්තු වූ තෘප්තිය ඔබට ලැබෙනු ඇත. රැකියාව උසස් වීම පමා වූ පඩි වැඩිවීම ලැබෙනු ඇත. එසේම වෙනදාට වඩා රැකියාව පිළිබඳ කැපවීමෙන් වැඩ කරනු ඇත. එසේම ස්වයං රැකියාවල නිරත වූ ඔබට ආදායම් මාර්ග තර කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එහෙත් හවුලේ කටයුතු කිරීමේදී මඳක් කල්පනාකාරී වීම වටී. ඔබට මෙම කාලය තුළ හදිසි ධන ලාභ ඇති වන බවක් පෙන්වයි. තමා බලාපොරොත්තු නොවන අවස්ථාවල බලාපොරොත්තු නොවන අයගෙන් යම් ලැබීම් පෙන්වයි. කෙසේවත් ඔබ තමාගේ උත්සාහය තුළින් දියුණුවට පත්වන කාලයක් බව පෙනේ. එසේම හවුලේ කරන කටයුතු වලදීද මඳක් සැලකිලිමත් විය යුතු වේ. එසේ නොවුනහොත් අශුභකාරී දේ සිදුවීමට ඉඩ තිබේ. එසේම ඔබ සමාජයේ ජීවත් වීමේදී අනුන්ගේ දේ සෙවීමෙන් වැළකීමට උත්සාහ කරන්න. එසේම ඔබට නිවසේ සිට තනියම කරන වැඩකින් සාර්ථකත්වය ලැබීමට හැකිවනු ඇත. අලුත් දේවල් නිර්මාණය කිරීමට තනිවම උත්සාහ දරන්න. ඔබ විදේශගත වී සිටින්නේ නම් ඔබගේ රැකියාවන්ට ඉතා ශුභදායක වේ. එසේම විදේශ රටවලින් යම් දේපළ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් ඒවා සාර්ථක වනු ඇත. ඔබේ විදේශ ගමන මෙතෙක්කල් ප්‍රමාද වූයේ නම් එය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. ඔබට මෙතෙක්කල් සතුරු කරදර තිබුණේ නම් ඒවා ඉවත් වී යනු ඇත. තමාද නිවැරදි දේ මිස වැරදි දේ නොකරනු ඇත. මෙතෙක්කල් සතුරු කරදර තිබුණේ නම් ඒවා ඉවත් වී යනු ඇත. ඔබේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවනු ඇත. එසේම පෙරපින් පරදින කාලයක් බව පෙනේ. දෙමව්පියන් වැඩිහිටියන් පිළිබඳ ඔබ වෙනදාට වඩා සැලකිලිමත් වන බවක් පෙනේ. ඔබගේ ශුභ වර්ණය කොළ පැහැය වන අතර ශුභ අංකය 7 3 5 වේ. ඔබට පැළඳීමට සුදුසු වන්නේ පච්ච හෝ ගෝමේදයි. ශුභ දින ලෙස බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සඳහන් කළ හැකි වේ. ඔබේ ශුභ කාලය තව ශුභ කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. සූර්ය පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න. තමාට හැකි අයුරින් අසරණ සතුන්ට යමක් ආහාරයට ලබා දෙන්න. බෝධි පූජාවන්ට සහභාගී වන්න. හැකි සෑම විටම මෛත්‍රී භාවනාව වඩන්න. සබ්බ පාපසකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං යන ගාථා රත්නේ උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම තුන්වර බැගින් සජ්ජායනා කරන්න. ඔබට නොසිතූ සුබඵල ලැබෙනු ඇත. මා මේ ප්‍රකාශ කළේ පොදු පලාඵල විස්තරයකි. තමාට ගෙවෙන මහදසා අතුරුදසා විදසා වලට අනුව මෙන්ම ග්‍රහයන්ගේ පිහිටීම අනුව මෙම ප්‍රතිඵලය යම් පමණකට අඩු වැඩි විය හැක. ඔබට ඔබගේ පෞද්ගලික කෙරෙහි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඔබ WhatsApp පණිවිඩයක් මා වෙත යොමු කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට පුද සරණයි.